ලැබුවා වූ නව වසර සාමය සතුට පෙරි සුබම සුබ නව වසරක් වේවා හැමෝටම කියලා ප්‍රාර්ථනා කරනවා. සැරේ අවුරුද්දට ඉතින් ලංකාවේ ඉන්න බැරි වුණත් අපි ඩුබායි වල අවුරුද්ද සමරන්න ඕනි කියලා හිතුවා. ඉතින් පොඩි කැවිලි ටිකකුත් හදාගත්තා හස්බන්ඩ්යි මායි එකතු වෙලා. ඉතින් කිරි ටොපි හදන්න තමයි ලෑස්ති. මිල්ක් මේඩ් ටින් එක කඩලා භාජනයක් ලිපේ තියලා ඒකට මිල්ක් මේඩ් ටික එකතු කරගත්තා. දැන් මේ මිල්ක් මේඩ් ටින් එකෙන්ම භාගයකට වතුර දාලා ඒ ටිකත් කලවම් කරලා මේ භාජනයට එකතු කරගන්නවා. මේකට මම සීනි ග්‍රෑම් 250ක් විතර තමයි ගත්තේ. ඊට පස්සේ සීනි ග්‍රෑම් 250ත් ඒකටම එකතු කරගත්තා. දැන් ලිප ඔන් කරලා මේ ටික හොඳට හැඳි ගන්න ඕනේ. හොඳට උක්කු වෙනකන් සැරෙන් සැරේ හැඳි ගන්න ඕනේ. හැඳි ගෑවේ නැත්තම් මේ ටික උතුරලා යන්න පුළුවන්. ඒ හින්දා හොඳට හැඳි ගන්න ඕනේ. පදම එනතුරුම හැඳි ගා ගන්න ඕනේ හොඳට. මම මේකට එනසල් ඇට දෙක තුනකුයි කරාමන් ඇට දෙක තුනකුයි එකතු කරගත්තා. නැත්තම් මේකට වැනිලා ටිකක් අපිට එකතු කරගන්න පුළුවන් ඒ වෙනුවට. දැන් ටික ටික උකු වීගෙන එන්නේ. ගෙදර අපේ අම්මත් එක්ක එකතු වෙලා කැවිලි වර්ග හදලා තිබුණාට තනියම කැවිලි හදලා තිබුණේ නැහැ. ඒත් හස්බන්ඩ්යි මායි එකතු වෙලා මෙසනේ කැවිලි ටික හදන්න ඕනේ කියලා හිතුවා. සුදු බෝලෙත් ඉන්න නිසා එයාටත් අලුත් අත්දැකීමක්නේ. හස්බන්ඩ්ට මේ සැරේ නිවාඩුත් තිබුණ අවුරුද්දට. ඒක නිසා ඉතින් කැවිලි ටික හදාගන්න පුළුවන් වුණා. නැත්තම් සුදු බෝලෙත් එක්ක යුද්ධයක් තමයි. කිරි ටික උකු වීගෙන ඉඳි මම මේකට කඩු ටිකුත් චොප් කරලා එකතු කරගත්තා. එතකොට කිරි ටොපි ටික තවත් රසයි. දැන් භාජනයක් අරගෙන කිරි ටොපි ටික ක්ලින් පේපර් එකක් යටට දාලා මේ ටිකක් නිවෙන්න දෙපා. ටිකක් නිවුනට පස්සේ කැට ටික කපා ගන්න තමයි තියෙන්නේ. හිතුවටත් වඩා හොඳට කිරි ටොපි ටික ඇවිල්ලා තිබ්බා. ඉතින් මාර සතුටුයි. ඔයාලත් එහෙම නේද? ඔයාලගේ අතින් කෑමක් හදපුවාම ඒක හරියට ආපුවාම ගොඩක් සතුටුයි වෙනවා නේද? ඒකත් මාර එක්ස්පීරියන්ස් එකක් නේද? බලන්නකො රස පාටයිනේ. දැන් මේ ලෑස්ති හැඳි කැවුම් ටික හදන්න. මේකට මම ගත්තේ මම ඔයාලට රෙසිපි එක කියන්නම්කෝ. මං කියන්නම්කෝ කොහොමද හදාගත්තේ කියලා. මෙහි අපිට ලංකාවේ කැකුළු හාල් එක ටිකක් හොයාගන්න අමාරුයි. අපිට හොයාගන්න බැරි වුණා. ඉතින් මෙහි සුදු කැකුළු හාල් පිටි පැකට් ගන්න තියෙනවා. ඒ පැකට් ටිකක් ගෙනලා තමයි අපි මේ කැවුම් එහෙම හදාුවේ. ඒවා තෙත හාල් පිටි නෙමෙයිනේ. හාල් පිටි ග්‍රෑම් 200කුයි පාන් පිටි ග්‍රෑම් 100කුයි ලුණු ටිකකුත් දාලා ඒකටම සූදුරු ඇට ටිකකුත් එකතු කරලා පාන් පිටි එක හදාගත්තා. සීනි ග්‍රෑම් 200ක් ගත්තා. ඉතින්ලම සීනි ටික කැරමල් කරගෙන ඉන්න ඕනේ. ගත්ත සීනි ග්‍රෑම් 200න් සීනි හැඳි දෙක තුනක් දාලා පළමුවෙන්ම ටිකක් කැරමල් කරගන්නවා. ඒ ටික කැරමල් වීගෙන එද්දි ඒකට වතුර ටිකක් එකතු කරගන්නවා. මම නම් නටනුණු අතර ග්‍රෑම් 125ක් වගේ තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ ඉතුරු සීනි ටිකත් එකතු කරලා සීනි ටික පෙන නගගෙන එනකොටම ලිප ඕෆ් කරගන්නවා. ඊට පස්සේ පැන එක ටිකක් නිවෙන්න තියෙනවා. තව මේකට ඕනේ උකු පොල් කිරි ග්‍රෑම් 175ක් විතර. ඊට පස්සේ අර හදාගත්ත පිටි මිශ්‍රණයට ටිකෙන් ටික පැණි දාලා මිශ්‍රණය හදා ගන්නවා. ඒක කරලා උකු පොල් කිරි ටික ටික දාලා උක්කු බැටරයක් හදාගන්න. මේ බැටර එක පැය දෙකක් විතර තියලා තමයි මම මේ විදිහට කැවුම් ටික හදාගත්තේ. බලන්නකො. සන්නට කැවුම් ටික ආවා. දැන් ලෑස්ති වෙන්නේ මුං කැවුම් හදන්න. මුලින්ම මුං ඇට ටික සෝදලා වේලගෙන ඒ ටික හොඳින් බැද ගන්න ඕනේ. මේ ගානට පැතිගෙන ඉද්දි ලිප ඕෆ් කරගන්න ඕනේ.
මේ ගානට බැදුනහම ඇති හොඳ සුවඳකුත් එනවා. දැන් පැන ටික උණු කරගන්න තමයි ලෑස්ති. මම කලින් කිව්වේ ඒ විදිහටම තමයි මේ මුං කැවුම් වලටත් මම පැන ටික උණු කරගත්තේ. Bien de uno. Oh, kan. මං හාල් පිටි ග්‍රෑම් 150ක් තමා ගත්තේ. මුං ඇට ග්‍රෑම් 100ක් විතර ගත්තා. හාල් පිටි ටිකක් කබල බැඳගෙන ඒකට මුං ඇට පවුඩර් ටික එකතු කරගත්තා. දැන් පැණි ටිකක් අරගෙන ඒක භාජනයකට දාලා අර හදාගත්ත පිටි මිශ්‍රණය ටික දාලා කැවුම් මිශ්‍රණය හදා ගන්න ඕනේ. හැන්දෙන් කලවම් කර කර. බලන්නකො හස්බන්ඩ්ත් හරි ආසාවෙන් තමයි මේ වැඩේට උදව් කරන්නේ. චූටි පැටියත් බලාගෙන හරි අමාරුවෙන් තමයි මේ වැඩ ටික කරගත්තේ. අන්න ඉතින් අවුරුදු දවසේ මැටි මුට්ටියක් නම් අපිට ගන්න බැරි වුණා. මේකේ තමයි කිරි උතුරව්ව. බලන්නකො කිරි ටික ලස්සනට උතුරවුවා. සුදු බෝල්ට මේක අලුත් අත්දැකීමක් නේ. හරි ආසාවෙන් තමයි බලන් ඉන්නේ මේවා දිහා. හස්බන්ඩ් දැන් මේ ලෑස්ති කිරිබත උයන්න. අපි ඉතින් හත් මාළුවකුත් හදාගත්තා කිරිබත් එක්ක කන්න. අපි හරිම ආසාවෙන් තමයි මේ වැඩේ කරගත්තේ මේ අවුරුද්දේ. සුදු බෝලෙත් ඉන්න නිසා හරිම ආසයි. අපේ චෝටි අවුරුදු කුමාරයානේ ඉතින්. ගිය අවුරුද්දේ යාට තේරෙන්නේ නැහැ. ඉතින් එයා ඉපදිලා දවස් ගාණක්නේ. දැන් ඉතින් මේ ලෑස්ති වෙන්නේ කෑම මේස වැඩ ටික කරගන්න. හැම චාරිත්‍රයක්ම කරගන්න බැරි වුණාට අපි ඉතින් අපිට පුළුවන් විදිහට මේ ටික කරගත්තා. බලන්නකො සුදු බෝල හරි ආසාවෙන් ඉන්නේ. එයා මේ අවුරුද්ද දවසේ තමයි ඉස්සෙල්ලාම කැවුම් කෑල්ලක් කෑවේ. Kau? Apa itu satu kian? Kau. Kau kan. Apa itu satu kian? බලන්න කෑට තේරෙන්නේ නැති වුණාට එයා අත් දෙක එකතු කරගෙන ලස්සන වදින්න පව් අනේ මගේ චූටි පැටියා. දරුවන්ට චූටි කාලේ ඉඳලා හැමදේම හොඳ විදිහට කියලා දෙන්න ඕනේ. එතකොට තමයි ලොකු වෙලා හොඳ ගුණයාපත් දරුවෙක් වෙන්නේ. මෙයාලා ලොකු වෙලා මොන තත්යකට යයිද මොන විදිහකට ඉඳීද කියලා අපි දන්නේ නැහැ. ඒත් හැමදේම හොඳ විදිහට කියලා දෙන්න අපි දැනගන්න ඕනේ. Supaya taruh dah kewan. Siang. Senai. එහෙම තමයි ඉතින් අපි අපේ අවුරුද්ද සමරන්නේ. ඉතින් ඔයාලට අවුරුදු කොහොමද සරුවේද?
ඉතින් ඔයාලත් අවුරුදු කෑම මේසේ ලස්සනට ගත්ත ෆොටෝ එකක් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා. නම් හැමෝටම ආදරෙයි. අදට ගිහින් එන්නම්. තවත් ලස්සන ලොග් එකකින් හමු වෙමු.